කේන්දරේ බලන එක හොඳයිද නරකයිද? අද අපි කතා කරමු. අද සමාජයේ ඉන්න ගොඩ දෙනෙක් හිතන්නේ කේන්දරේ බලලා තිබ්බ නැති ප්‍රශ්න ටිකක් තමන්ගේ ඔළුවට දාගන්න වෙයි කියලා. ඒක මිනිස්සුන්ගේ වැරද්දකුත් නෙමෙයි. ගොඩක් ජ්‍යොතිෂ වේදීන් කරන්නේ මේ දේම තමයි. කේන්දරයක් බලන්න ආවම කෙනෙක්ගේ ඔයාට මේ අපල දිනනවා, ඔයාට අර අපල දිනනවා, ඔයා මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා බොරු දේවල් ටිකක් මේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා මිනිස්සුන්ව බය කරලා යම් කිසි මුදලක් උපයා ගන්න හදනවා. අනිත් දේ තමයි ගොඩ දෙනෙක් කේන්දරේ බලන්නේ Tamanට නරක කාලයක්, කටුක කාලයක්, ප්‍රශ්නකාරී කාලයක් ආපුවාම. ඉතින් මේ වෙලාවේදී කේන්දරේ බලලා ඒ ප්‍රශ්නකාරී කාලයට, ඒ අපල කාලයට යම් කිසි පිළියම් ටිකක් දීලා ඒක යම් කිසි මට්ටමකට සමනය කරන්න පුළුවන්. මුලින්ම නිම්ම නැති කරලා දාන්නම් බෑ. හැබැයි තමන්ගේ ජීවිතයේ කිසිම ප්‍රශ්නයක් නැතුව තමන් සන්තෝෂයෙන් ගත කරන කාලෙක කිසිම කෙනෙක් කේන්දරය බලන්න යන්නේ නැහැ. ඇත්තටම කේන්දරය බලන්න යන්න ඕනේ මෙන්න මේ වගේ තමන් සන්තෝෂයෙන් ඉන්න තමන්ට සුබ කාලෙකදී. එහෙම ගිහිල්ලා තමන්ගේ සුබ කාලෙදී තමන්ගේ ජීවන මට්ටම තවත් ඉදිරියට වර්ධනය කරගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා බලලා ඒ කාලෙදී අර තියෙන සුබ පිහිටීමුත් එක්ක වේගෙන් තමන්ගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න තමන්ගේ අවශ්‍ය පිළියම් කරන එකයි මේ කාලෙදී කරන්න ඕනේ. ඉතින් ගොඩ දෙනෙක් මේක වැරදියට පාවිච්චි කරලා තමන්ගේ නරක කාලෙදී කේන්දර බලනවා. තමන්ගේ හොඳ කාලෙදී තමන්ගේ කේන්දරය බලලා තමන්ගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ඕනේ වැඩ කටයුතු කරගන්නේ නැහැ. උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ ජීවිත මට්ටම තියෙන්නේ සාමාන්‍යයෙන් 130 මට්ටමක කියලා. ඉතින් ඔයාට මේ කාලේ හොඳ කාලයක් ඔයා 130 මට්ටමේම ඔහේ ඉන්නවා. හැබැයි ඔයාට නරක කාලයක් ආපුවාම ඔයාගේ ජීවන මට්ටම තව 110කින් පල්ලෙහාට වැටලා 120ක් වෙනවා. හැබැයි ඔයා මේ 130 හොඳ කාලෙදී ඔයාගේ කේන්දරය බලලා ඔයාගේ ජීවිතේ 150ක් දක්වා වර්ධනය කරගත්තොත් ඔයාට අර නරක කාලෙදී අර 110 අඩු වුණාම ඔයාගේ ජීවිතේ තියෙන 140 මට්ටම. ඒ කියන්නේ දැන් ඉන්නවට වඩා හොඳ මට්ටමක තමයි ජීවිතේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ජ්‍යොතිෂ පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් ඔයා කේන්දරෙත් බලාගෙන ඔයාගේ ජීවන මට්ටම උඩට දාගන්න, ඉහළට ගන්න. තමන්ගේ ජීවිතේ, තමන්ගේ ගමන යන මාර්ගය හොයාගන්න. ඉතින් ඔයා මේ වෙනකම් මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාගේ අදහසත් පල්ලෙහෙන් ලියාගෙන යන්න. හම්බෙමු අපි එහෙනම් තවත් වීඩියෝ එකකින්.